දළදා මාලිගාවේ සේවකයෝ 300ක් ඉන්නවා. සේවකයෝ 300ක් ඉඳිද්දී ඔවුන්ට අපි දීමනා අපි වැටුප් ගෙවන්නේ දීමනාව. ඒ දීමනාව සඳහා මිලියන 18ක් ලක්ෂ 180ක් අපි ඔවුන්ට ගෙවනවා. ඒ වගේම ඔවුන්ට ආහාර ලබා දෙනවා. දිව ආහාරය සහ උදෑසන ආහාරය වෙනවා රාත්‍රී ආහාරය වේල් දෙකක්. ඒ සඳහා රුපියල් මිලියන 2ක් මාසෙකට. එතකොට මිලියන 20ක් එතන කරනවා. එතකොට අතර විදුලි බිල ලක්ෂ 24ක් ගෙවනවා. එතකොට වාහන 22ක් තියෙනවා. ඒ වාහන 22කට ඉන්ධන සපයන්න මිලියන 2.5ක් මාසෙට. අලි ලොරියක එක ඉන්ධන ටැංකියට රුපියල් 60,000ක් 70,000ක් අතර. අලි ලොරි 3ක්. ඉතින් මේ විදිහට ගත්තාම ඉන්ධන. ඔබ දන්නවද දළදා මාලිගාවේ දෛනිකව පැමිණෙන බැතිමතුන් විසින් පූජා කරන මල් ඇතුළු කිරි ආහාර වෙන්න පුළුවන්, පූජා භාණ්ඩ වෙන්න පුළුවන් මේ සියල්ලම අපද්‍රව්‍ය කළමනාකරණයේදී ටොන් 2.5ක් 3ක් අපි දළදා මාලිගා පරිශ්‍රයෙන් අපි එළියට යවන්න අවශ්‍ය කුණු ටොන් 2ක් එකතු වෙනවා. ඒක යවන්නේ හැබැයි නිකන් අපි යවන්නේ විශේෂයෙන් බෑග් වල දාලා අර කුණු දාන බෑග් කියලා කියන්නේ. ඒ බෑග් වලට විතරක් චතුර අපි ලක්ෂ 3ක් මාසෙට වියදම් කරනවා. ඉතින් ඒ විදිහට ගත්තාම අනිවාර්ය වියදම ලක්ෂ 300ක් ඕනේ. නඩත්තුව හැර. ඒ ලක්ෂ 300 ගානේ මාස 12ක් කියන්නේ ලක්ෂ 3600. අර මං කියපු ලක්ෂ 2400ත් එක්ක ලක්ෂ 6000. ඇසල පෙරහැර මංගල්‍යයට ලක්ෂ 1000ක් යනවා. එතකොට ඇසල පෙරහැර මංගල්‍ය විතරක් නෙමෙයි අපේ උපසම්පදා පෙරහැරවල් පවත්වනවා. එතකොට ඉල්මා කාර්තික මංගල්‍ය පවත්වන පෙරහැර පවත්වන වෙසක් පෙරහැරක් පවත්වන පොසොන් පෙරහැරක් පවත්වන මේ පෙරහැරවල් ඇතුළු ඒ සම්ප්‍රදායික චාරිත්‍ර කරන්නත් අවුරුද්දට තව ලක්ෂ 500ක් 800ක් වුණා. ඊට අමතරව අපි ශිෂ්‍යත්ව 2200ක් ලංකාවේ ලබා දෙනවා මාසකට රුපියල් 1500. ලක්ෂ 360කට ආසන්න මුදලක් ඒ සඳහා වැය කරනවා. එතනින් එහා ගිහිල්ලා මාලිගාවේ ඔබ කිව්වා ඔබ පිළිගත්තා අපි ඉදිකිරීම කරනවා. ඒ ඉදිකිරීම වලට මාසෙක අවුරුද්දකට අපි ලක්ෂ 1500ක්වත් වියදම් කරන්න ඕනි චතුර. ඒකටත් අපි ප්‍රතිපාදන වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ මම අර කියපු විහාරස්ථාන සංවර්ධනය සඳහා අපි එක කොට්ටාසයක නෙමෙයි ලංකාව පුරාම කරනවා. අවමය රුපියල් ලක්ෂ 2 සිට උපරිමේ ලක්ෂ 10 දක්වා විහාරස්ථාන සංවර්ධනය සඳහා අපි ප්‍රතිසංස්කරණය කරන්න. අපි මුදල් ලක්ෂ 1500ක වගේ මුදලක් වෙන් කරගන්නවා. ඉතින් ওই කාරණා දිහා බලලා තව ලක්ෂ 1000ක්වත් මම මිලියන 100ක්වත් ඉතුරු කරන්නත් ඕනේ. ওই ටික බැලුවාම ගණන් හදලා එක්කව කරලා බලන්න බිලියන 1.2ක් මට අවශ්‍ය වෙනවා. හැබැයි බිලියන 1.2ක් හොයන්න නම් දෛනිකව දවස් 365ෙම මිලියන 4කට ආසන්න මුදලක් චතුර අපි දළදා මාලිගාවට ආදායම ලැබෙන්න ඕනි. ඉතින් ඒ කළමනාකරණය මේක ටිකට් වලින් විතරක් විදේශිකයන් එකකින් විතරක් ගන්න බෑ. ගන්න අමාරුයි චතුර ගණනය කරන ගානත් එක්ක බලවමනේ. ඉතින් සුවිශේෂී හැබැයි අපිට සංචාරකයන් කියන එක චතුර අපි දන්නවා සංචාරකයන් පැමිණෙන්නේ නොවැම්බර් මාසයේ ඉඳන් අප්‍රේල් මාසෙ. මේ අප්‍රේල් පළවෙනිදෙන් පස්සේ සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. ඊළඟට ඇසල පෙරහැරට සමගාමීව පොඩ්ඩක් වැඩි වෙනවා. නමුත් එන අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට තමයි මේ අවුරුද්දේ ඊළඟ වාරේ එන්නේ. ඉතින් කළමනාකරණය සහ ඒ වසර තුල අපිට ලැබිච්ච ආදායම් මගින් මේ සියලු වියදම් පියවා ගැනීම. දැන් අද ලොකු අභියෝගයක් මේ දළදා දැක්මක් තියෙනවා. විශාල මුදලක් වැය වෙනවා. ඉතින් මේවා හැබැයි අපි මනාව කළමනාකරණය කරන. සෑම රුපියලක්ම සෑම සතයකටම වග කියන්නත් ඕනි මම. සෑම රුපියලක් සහ සෑම සතයක්ම දළදා මාලිගාවේ අරමුදලට එක්කව කරන්නත් ඕනි මම. ඒවට වග කියන්නත් ඕනි මම.